අයිබෝන් ඔන්න අදත් ඔයාලට අපේ වෙන YouTube නාලිකාවේ මොටිවේෂන් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මේ ජීවිතේ නම් අපූර්ව ගමන මේ ඉඳලා මැරිලා යන ටිකට අපි දඟලන දඟලිල්ල. අපේ YouTube channel එක subscribe කරලා දෙකට මාත් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. මේ සිතුවිල්ලේ ගැඹුර කෙතරම්ද කියනවා නම් අපේ ජීවිතය කියන්නේ කෙටි කාලයකට සීමා වුවත් ඒ තුල අප කරන සෑම ක්‍රියාවක්ම ගන්න සෑම උත්සාහයක්ම දරන සෑම දඟලිල්ලක්ම අපටම ආවේනික අපූර්ව කතාවක් නිර්මාණය කරනවා. ඒ දඟලිල්ලේ තරම ලෝකේ නීරස යථාර්ථයට එරෙහිව කරන අර්ගලයක් නෙවෙයි, අපේ සැබෑ හැකියාව මතු කර පෙන්වන්න උත්සවයක් ලෙස දකින්නට අපිට පුළුවන්. මොකද අපේ ශක්තිය තමයි අපේ දැඟලිල්ල. ජීවිතය කියන්නේ හරියටම ගලාගෙන යන ගංගාවක් වගේ. සමහර වෙලාවට ඒ ගමන සිනිදු සංසුන් වෙන්න පුළුවන්. තවත් වෙලාවක කඳුළු බාධක අභියෝග නැමැති දියැලි ගල්පර වලින් පිරීලා තියෙන්න පුළුවන්. ඒ ගංගාව කිසිදා නවතින්නේ නැහැ. ඒ නිතරම ඉලක්කය කරා ගලාගෙන යනවා. අපේ ශක්තිය, අපේ දැඟලිල්ල ඒ කියන්නේ ඒ අකණ්ඩ ගලා යාම හා සමානයි. සෑම වැටීමක්ම යලි නැගිටින්නට ලැබුණු අවස්ථාවක් ලෙස සෑම අභියෝගයක්ම අපිව තව ශක්තිමත් කරන්න පුහුණුවක් ලෙස දකින්න පුළුවන් නම් අපේ ජීවිතේ ධනාත්මක ශක්තියෙන් පිරුණු ගමනක් බවට පත් කරගන්න අපිට පුළුවන්. හැමදාම දිනපතාම උදෑසන අවදි වෙන විට අපිට ලැබෙන්නේ නැවුම් අවස්ථාවක්, නැවුම් උස්මක්, නැවුම් දවසක්. අතීතයේ වූ වැරදි හෝ පසුතැවීම් ගැන හිතමින් කාලය නාස්ති කරන්න එපා. අපට අද දවස සාර්ථක සතුටුදායක එකක් කරගන්න අපිට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ අපේ සිතුවිලි නිවැරදි දිශාවට යොමු කිරීම පමණයි. ධනාත්මක චින්තනය යනු ඉන්ද්‍රජාලයක් නොවේ. ඒ අපේ මනස පුරුදු කිරීම. නිෂේධාත්මක එම නැත්නම් ඍණාත්මක සිතුවිලි අයහපත් සිතුවිල්ලක් මතුවෙන සෑම මොහොතකම ඊට එරෙහිව ධනාත්මක සිතුවිල්ලක් ප්‍රතිස්ථාපනය කරන්න අපට හැකියාව තිබෙනවා. අපි එම කරන්න පුළුවන් නම් අපේ ජීවිතේ අපි හිතුවටත් වැඩි දුරක් සාර්ථක කරගෙන යන්න අපිට පුළුවන්. අපේ ශක්තිය, අපේ දැඟලිල්ල අරමුණ විය යුත්තේ මරණයට බියවීම හෝ ඒ පලා යාම නෙවෙයි. ඒ වෙනුවට අපේ ජීවිතේ සෑම මොහොතක්ම වටිනා බව අවබෝධ කරගෙන ජීවත් වීම. අපාවට සිටින මිනිසුන්ට කරුණාවන්ත වීම, ඔවුන්ගේ ජීවිතවලට යහපත කිරීම සහ අපේ සිහින වෙනුවෙන් නොනවති වෙහෙසවීම මේ ශක්තිය, මේ දැඟලිල්ලේ සුන්දරත්වය තවත් එකතු කරනවා. ඉතින් ජීවිතේ සාර්ථකත්වයෙන් බොහෝ ධනය හෝ කීර්තිය අත්කර ගැනීමම පමණක්ම නොවේ. ඒ ජීවිතයේ අවසානයේ ආපසු හැරිලා බලනකොට තමන්ගේ උත්සාහය ගැන සතුටින් ගත කළ මොහොතවල් ගැන සහ අන් අයට ආලෝකයක් වූ අවස්ථා ගැන තෘප්තිමත් වෙන්න පුළුවන් නම් ඔබේ දැඟලිල්ල, ඔබේ ශක්තිය, ඔබේ සාර්ථකත්වය, ඔබේ පුද්ගලික ජයග්‍රහණයේ සංකේතය බවට පත් කරගන්න පුළුවන්. එසේනම් හෙට දවස ගැන බිය නොවි, අද දවස ගැන අවධානය යොමු කරලා අපට ලැබී ඇති මේ අගනා ජීවිතේ නම් වූ මේ වරම ආදරයෙන්, කරුණාවෙන් සහ නොසැලෙන අදිෂ්ඨානයෙන් පුරව ගන්න අපිට පුළුවන්. අපේ දැඟලිල්ල, අපේ ශක්තිය, අපේ සාර්ථකත්වයේ අලංකාර අර්ථවත් සාර්ථක ගමනක් බවට පත් කරගන්න අපිට පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට මම හිතනවා ඔයාලගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයා වැටෙනවා, පරාද වෙන හැම මොහොතකම හිතන්න මම ආයි නැගිටිනවා කියලා. එහෙනම් ආයි මේ වගේ ධනාත්මක මොටිවේෂන් වීඩියෝ එක හමු වෙමු. ගිහින් එන්න ඔයාලා හැම දිනකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.